Guys, welcome back to Mommy's Online. ඉතින් මේ අපේ බාලි day 2. මේ තාම ඉන්නේ දම්පත්තාවල. දම්පත්තාන්දල උබුත් යන තමයි අද දවසේ අපේ plan එක තියෙන්නේ. මොකද උබුත් වල තමයි අපේ ගොඩක් planning තියෙන්නේ අද දවසේ ඇතුළත. අපි අද ඉන්නේ නැවතුනේ ක්වෙස්ට් හොටල් එකේ ඉන්නේ. ඒකෙම තිබ්බ බුෆේ එක තමයි අපි පාවිච්චි කරේ බ්‍රෙක්ෆාස්ට් එක වෙනවල. කෑම හොඳයි. අපි ලක්ෂ ගණන් වලින් තමයි කන්නේ. මේ කන්නේ. ඉතින් බලමු අපි plan එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි අද කොහෙද යන්නේ ඒකත් එක්ක එකතු මගේ වීඩියෝ එකත් එක්ක ටිකට මෙතන වෙලා ඉන්න අපි අද මොනවද කරන්නේ කියලා බලන්න. මොනවද ඔයාලට ඉතින් මගේ බාලි ට්‍රිප් එකේ day 1 බලපු ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඉතින් මේ ඔයාලට අද මං ගෙනාවේ අපේ ට්‍රිප් එකේ දෙවනි දවස කොහොමද ගත වුනේ කියලා පෙන්නන්න. අපි මේ යන්නේ ටෙගුනුන්ගන් වෝටර්ෆෝල් එක. අපේ ට්‍රිප් එක අද තමයි හරියටම පටන් ගන්නෙ. අපි මේ තැන් වලට යන්න පටන් ගන්නේ අද ඉඳන් තමයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ වෝටර්ෆෝල් එක බලන්න. ඒක ලස්සනයි. ඒ වගේම මේ විදිහට කඩපේලි තිනවා අපිට ඕන දේවල් ගන්න. ඉතින් අපි තොප්පි වගේක් අරගත්තා. ඉතින් මෙතනින් ගන්න පුළුවන් ඒවා තිනවා. ඇඳුම් ඒවල සමහරක් ඒවා ලස්සන ඒවා තිබ්බා. ඉතින් අපි නම් ඒවා ගත්තේ නැහැ. සුවිනියර්ස් තිනවා. ඒ වගේ දේවල් තිනවා. මේ ඔයාලට ඈතින් පේන්නේ අපි බලන්න යන්න ඉන්න දිය ඇල්ල. අපි මේ ළඟටම යනවා. අපි බලමු කොහොමද එතනට ගිහින් කියලා. නිරකටේට කඩා වැළෙන ජල කඳකට සිත සදන උල්පත ඔබ. ඉතින් මේ විදිහට පඩිපෙල් බැහැගෙන තමයි අපිට දිය ඇල්ල ළඟට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මේක මට මතක් දිය ඇල්ල මත දකිනකොට මතක් වෙන්නේම අපේ දුම්හිඳ දිය ඇල්ල, දියලුම දිය ඇල්ල. ඉතින් ඒව ගැන කතා කර අපි මේ පඩිපෙල් ටික බැස්සා. ඉතින් මේ තියෙන්නේ දිය ඇල්ල ළඟට යනකොට අපිට හම්බ වෙන තැන්. ඈතින් පේනවා දිය ඇල්ල හරිම ලස්සනයි. ඒ ඔය අතරමැද තියෙන හොටෙල් එකකුත් එතන ඒ දිය ඇල්ල ළඟම හොටෙල් එකකුත් තියෙනවා. එතන රෙස්ටෝරන්ට් එකක් වගේ තියෙනවා ඕපන් ඒරියා එකක. ඉතින් අපිට කන්න බොන්න ඕන. එතනින් කාලා බීලා යන්න පුළුවන්. මේ වගේ ෆොටෝ ටිකකුත් අරගෙන ඊට පස්සේ අපි ඒ දණ්ඩෙන් ගඟෙන් එතර වෙන්න තමා මේ සූදානම් වන්නේ. මේ විදිහට පොඩි ඒ දණ්ඩක් තිබ්බ එක යුරක ඉඳලා අනිත් යුරට මාරු වෙන්න. ඉතින් මෙන්න මේ වගේ තැන් තිබ්බා අපිට ෆොටෝස් අරගන්න දිය ඇල්ලත් පේන විදිහට. ඉතින් ඒ වගේ ෆොටෝස් අරගෙන අපි හිමින් අර බැස්ස පඩිපෙල් ටික නැගලා ඊළඟ තැනට යන්න තමා ලෑස්ති වුණේ. අපි දැන් ටෙගුනුන්ගන් වෝටර්ෆෝල් එකට ගිහිල්ලා ඇවිල්ලා උබුද්දල මන්කි ෆොරස්ට් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. මන්කි ෆොරස්ට් යන්න කලින් පොඩි කරදරයක් වුණා. මෙයාට නෙමෙයි කොප්පි. මෙයාට චූටි කරදරයක් වුණා. ඒ වගේ දේවල් සාමාන්‍යයි. එයා මන්කි ෆොරස්ට් එක ඇතුළට. මෙහෙට දෙන්න 30,000. හැප් දාගෙන අපේ ඩ්‍රයිවර් අපිට ඇඩ්වයිස් කරා හැප් මොනවද
මොනවද සංග්ලාස් අරව මේවා ඕන්න එපා. මොකද මංකීස් ගන්නවා කියලා. අපි දැන් මේ මංකි ෆොරස්ට් එකේ ඉන්නේ. අපි දැක්ක එක දෙයක් තමයි එයාලා හරියට කැටයම් කලාව පාවිච්චි කරලා තියෙනවා. ගොඩාක් තැන්වල එක එක විදිහේ කැටයම් තියෙනවා. සෑහෙන තැන්වල කැටයම් තියෙනවා. ඉතින් ඒක විශේෂයි මේ මංකි ෆොරස්ට් එකට විතර නෙවෙයි හැම තැනම එයාලගේ කැටයම් කලාව පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඉතින් To all the visitors of the Monkey Forest, welcome to the Monkey Forest Ubud. We would like to remind you again, for your own safety, please read and follow the Monkey Forest guidelines that have been placed around the area. And we kindly ask that in order to maintain the monkeys' health, please do not feed the monkeys peanuts, cookies, candy, bread, or any kind of snacks. We thank you for your attention and cooperation. Good afternoon to all the visitors of the Monkey Forest. මොකද සිව්වන්ති මොකද කිව්වේ? බඩේරිඟු දෙනවා ඇත්ත මේක මෙහෙන් දෙන කෑම මේගොල්ලෝ. මේ අද තේල්ලන්ගේ බතල වගේ බතලයි බඩේරිඟු බතල තියෙනවා. අඩෝ උඹලා බෙලාට බංකි කියනවද බං උඹලා මම කැත්ත වැඩ කරන්නේ මචං. මගේ හිතරේ දෙන කතා කියන්නකෝ. කට්ටිය අතට යන ෆොටෝ එකක් ගන්න ලස්සන. කට්ටිය අතට යන ෆොටෝ එකක් ගන්න ලස්සන. ඔයාලට ඇහෙනව නේද සංජය කියනවා ෆොටෝ එක ගන්න හැමෝම උඩට යන්නේ කියලා. ඉතින් අපි එතන ෆොටෝ එක අරගෙන මංකි ෆොරස්ට් එකෙන් එළියට එන්න. අන්තිම ගේට් එකෙන් ඔක්කොම බලලා එළියට එන්න. ඒකට පැය එකමාරක් දෙකක් විතර වගේ ගිහින් එනකොට තමා මතක් වෙන්නේ සංජයගේ බෑග් එක නෑනේ කියලා. අර අතන එතන මෙතනදි මේ කියනවානේ ෆොටෝ එක ගන්න උඩට යන්නේ කියලා. එතකොට සංජය එයාගේ බෑග් එක එහායින් අයින් කරලා අපි එතනින් යනවා. එතකොට පැයකමාරක් විතරම ඒ බෑග් එක එතන ඒ අපි ෆොටෝ එක ගත්ත තැන තියෙනවා.
ඉතින් අපි එළියට යන්න යන්න කිව්ව තමයි මතක් වුණේ බෑග් එක නෑනේ කියලා. ඔක්කොම ඉවරයි කියලා ඉතින් මොකද සල්ලි නැතුණක් කමන්නේ පාස්පෝර්ට් එක මේ දැන් අදලා එන්න එපා නැත්නම් ආපහු ලංකාවට යවන්නේ. ඉතින් මොකද කරේ 3 දෙනාම දිව්වා ඒ කියන්නේ අපි ෆොටෝස් බල වීඩියෝස් බල කොහෙද අන්තිමට බෑග් එක දැක්කේ කියලා බල දැනගත්ත මෙතනදි තමයි නැති වුණේ කියලා. ඊට පස්සේ අපි 3 දෙනාම දුවගෙන ආවා එනකොට එතන තිබ්බේ නැහැ. එතකොට එතන වැඩ කරන මිනිස්සු ඒ කියන්නේ යාළගේ ස්ටාෆ් එකේ දෙන්නෙක් ඉඳලා ඔයාලගේ බෑග් එකද මේ බෑග් එක මංකීස්ලා අරගෙන ගිහිල්ලා එයාලගේ බේරගෙන මෙයාලා ඒක තියාගෙන ඉඳලා කවුරු හරි නිකන් ගේට් වලට දැනුම් දීලා හැබැයි අපිට ආවේ නැහැ ඉන්ෆර්මේෂන් එක. ඊට පස්සේ අපි ඒක දැක්කම අපි හිතුවේ එතන හැමතැනම නෝටිස් දාලා තිනවා මංකීස්ලට අහුවෙන මුකුත් තියන්න එපා ඒගොල්ලෝ ඒව අරගෙන යනවා එහෙම කියලා අපි බය වුණෙම බෑග් එක මංකීස්ලා අරන් ගිහලා පාස්පෝර්ට් ඔක්කොම ඉරලා තියෙයි සල්ලි නැති වෙයි කියලා. සල්ලි වලට වඩා අපිට පාස්පෝර්ට් එක තමයි තියෙන්නේ කියලා අපිට ඒ ඔක්කොම ටික සල්ලි පාස්පෝර්ටු ඒ බෑග් එකට මොකක්වත් නොවී එයාලා බේරගත්තා. ඉතින් අපි මාර විදියට තැන්ක්ෆුල් වුණා එයාලට. මොකද ඒක නැති වුණා නම් අපිට ට්‍රිප් එකම ඉවරයි. පළවෙනි දවසේම අපේ ට්‍රිප් එකම ඉවරයි. අපි එයාලට පොඩි උදව්වකුත් කරා. ඉතින් මොකද ඒ අපි කරපු උදව්වට වඩා ඒගොල්ලෝ අපිට සෑහෙන උදව්වක් කරා. මොකද මං වඳුරන්ගෙන් ඒක පරිස්සම් කරලා බෑග් එක තියාගත්ත හින්දා ඒක අපිට අමතක වෙන්නෙම නැති සිද්ධියක් තමයි ඉතින් එදා වුණේ. ඉවල් කියලා තමයි ඇතුළට යන්න අපි. අයියා. මතනම් අපි ටයිම් තත්ත්වය මොකක්ද දන්නේ නැහැ. දැන් ටයිම් එක නම් පැනගෙන යන්නේ. මෙයා කියපු කතාව හරයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි උඹට හිතාගන්න බලන්න හස්බන්ඩ් වයිෆ් කවුද හිතාගන්න බලන්නේ? ඉදාගෙන ඉන්නේ වයිෆ් එපා තෝනි කවුරුන් එපා. තාක් ඇතිලා තියෙන මෙන්න මේ වඳුරන්ගේ ඔක්කොම දැන් ඉන්නේ. අර සීනරි එකක් ගන්න. අය මේ අනිත් එක ඇවිල්ලා උදුරන් දුවයිද දන්නේ නැහැ. ඊට පස්සේ එව්වන්නේ ඔන්න පිටපස්සේ හරියටම එව්වන් දිහා බලාගෙන ඉන්නේ. මේගොල්ලෝ අර හෙල්ප්ෆුල් ලගා. කිනාද කියන හෙල්ප්ෆුල්. Monkeys jumping on the bed. One fell off and bumped his head. Mama called the doctor and the doctor said, "No more monkeys jumping on the bed." ඉතින් ඔය විදියට පැය දෙකමාරක් විතර මංකි ෆොරස්ට් එකේ ගත කරපු අපි ඊළඟට ගියා උපුත්වල වෝටර් පැලස් එකට. එන්නට අම්බල දින එක එක්කද?
ඇවිල්ලා ඉන්නේ උබුද් වෝටර් ප්ලේස් එකට. මේ කිට් එක ඇඳ ගන්න ඕන අපි. ඉතින් එදා දවසේ අපි ගොඩාක් ඇවිද්ද හින්දා අපිට ගොඩාක් මහන්සි. ඒක හින්දා අපි වෝටර් පැලස් එකේ පැයක් විතර ඉඳලා ඊළඟට කෙලින්ම ආවේ අපේ විලා එකට. ජෝයි බොටික් විලා එක. එන්න බලන්නකෝ අපේ නවතිච්ච තැන කොහොමද කියලා බලන්න. දැන් ඇවිල්ලා ඉන්නේ උබුද්දල ජෝයි බොටික් විලා එකට. බොටික් විලා එකේ කාමර තියෙනවා 5ක් තියෙනවා. එන්නකෝ. හොස්ටල්. මෙතන කිචන් එක තියෙනවා. කිචන් එකේ තියෙනවා අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් කියලා තියෙනවා. Guys, you can take welcome drink. අපිට මෙතන ඕන දෙයක් කරගන්න පුළුවන්. හොඳම දේ තමයි දැන් මේ තියෙන්නේ Come on here. pool එක. එතන තියෙන්නේ යෝගා රූම් එකක්. ඒ ෆැසිලිටි එකත් එතන තියෙනවා. ස්පා රූම් එකකුත් තියෙනවා කියලා කිව්වේ. එහා පැත්තේ පැඩි ෆීල්ඩ් එකක් තියෙනවා. රූල් එක තියෙනවා. මෙතන කාමරයක් තියෙනවා. මේකත් කාමරයක්. මේක මේන් රූම් එක. මේන් රූම් එක අපිට මේක ඕන යූස් කරන්න පුළුවන්. පූල් එක සුපිරි. එතන තියෙන ඉස්සරහ කාමර 4ක්. Oh, this is our. Thank you, thank you. එන්න welcome drink එක. නියමයි. කොකනට්. Guys, you want to go swimming pool? කොකනට් වල. Change your dress. හරි, ඒක ඔය කොහොමද? කොහෙද මේ තැන නම? යන් කාමරයක් හැටියට. මේ ඉන්නේ මේ තැන හොයාගත්ත කියලා තමයි මේ ඉන්නේ. හොස්ටල්. සමහර අයිතිකාරයා වෙද්දන්නේ නැහැ ඉස්සරහට. ලංකාවේ කට්ටිය තමයි වැඩ කරන්නේ වගේ ඉතින්. ටාට්ටේ තව කාමරයක් ගන්න. අර එන්නේ green. මේ ක්ලීන් නේ අඳුර ඌන ඔක්කොම ඉන්නේ. සුපිරි වතුර ටික සුපිරි වතුර ටික සුපිරි වතුර ටික ඔගේ මේ ලෙවල් එකට. ඔක්කොම මේ ලෙවල් එකට අඩි 5යි අඩි 4 පූල් හදන්නේ පහට පූල් හදන්නේ. ඔයගේ මම ඔයගේ මම අඩි 5යි කියලා. මගේ අඩි 4 අඩි 5යි දෙකක් විතර තියෙනවා. 5යි 7යි. ඒක ඉතින් හරි. අර 5යි 3යි. මේක අඩි 4 පූල් එක. හරි හරි දැන් කිලුණා. අලු කුට්ටියක් කිව්වා. මට මේ සීතලේ ඉන්න දැන්න. පයි. දැන් පයින්න මට කියන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ හරිම සුන්දර විදිහට තමයි අපේ බාලි ට්‍රිප් එකේ දෙවෙනි දවසේ ගත වුනේ.
තුන්වෙනි දවස කොහොමද ගත වුණේ කියලා බලන්න මගේ වීඩියෝ එක channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ආයෙ හැම වෙනකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. බයි.